හායි ඔන්න අදත් පුරුපුරු කතා එපිසෝඩ් නම්බර් 2 එක්ක මම ආවා කිව්වට අපි ආරාධිත අමුත්තියත් ඇවිල්ලා ඉන්නවා. මං කලින් කිව්ව විදිහට ඇන්ඩි බෝයිගේ නංගි එල්සා තමයි ඔන්න අද අපිත් එක්ක මේ එපිසෝඩ් එකේ කතා බහට එකතු වෙන්නේ. ඉතින් මම මෙයා ගැන කිව්වනේ කලින්ම ඇන්ඩිගේ එපිසෝඩ් එක බලපුවා නම් දැන් හොඳටම දන්නවා මෙයා අපේ ගෙදර ආවේ කොහොමද ඒ විස්තර ටික. ඉතින් කෙටියෙන් කිව්වොත් මෙයාත් පාරේ දාලා ගිහිල්ලා තමයි ආවේ. කොහොම හරි එල්සා කියලා කියන්නේ සාමාන්‍ය පුරුපුරුවෙක් වගේම ඇස් පේන්නේ නැති වුණාට හොඳට ඇවිදින්න සෙල්ලම් කරන්න එහෙම යන්න මේ හැමදේම හොඳින් දන්න පුරුපුරුවෙක්. ඉතින් යාට උපතින්ම ඇස් දෙකක් පිහිටලා නැහැ. යාට ඕගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. එල්සා හොඳින් දන්නවා එහෙම යන්න, ගස් නගින්න, එයාගේ රැක් එකට ගිහිල්ලා එයාගේ ෆේවරිට්ම කැට් බෙඩ් එක හොයාගෙන නිදා ගන්න. ඒ වගේම මාව හොයාගන්නත් එයා හොඳටම අඳුරනවා. ඉතින් විශේෂයෙන්ම එල්සා සහ ඇන්ඩි මේ දෙන්නම රෙස්පොන්ස් කරන්නේ මගේ කටහඬට විතරයි. වෙන අයට විශේෂයෙන්ම එල්සා මම එල්සා කිව්වොත් විතරයි එල්සා ඥාව කියලා රෙස්පොන්ස් එකක් දෙන්නේ. හැරෙන්න එල්සා වෙන කාටවත්ම රෙස්පොන්ස් එකක් දෙන්නේ නැහැ. එච්චරට එයාලා හරිම සංවේදී. මොකද ඇස් පේන්නේ නැහැනේ. එතකොට එයාලගේ ඉව අනිත් පූසන්ට වැඩිය හරිම තියුණි. කොහොම හරි ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ කෙල්ලට අවුරුදු 6ක් කියලා? ඔව්. එයාට අවුරුදු 6ක්. ඉතින් අනිත් ගෑන් ළමයි වගේම අපේ එල්සත් බොඩි මේන්ටේන් කරනවා. ඉතින් ඒ නිසා එයාට වයස කියන්න බෑ. එයා අවුරුදු 6ක පුරුපුරු කෙල්ලෙක් කියලා. ඉතින් මං එයාට ආදරෙට නම දාලා තියෙන්නේ එල්සා ඇන්ඩ්‍රියානා කියලා. ඉතින් මගේ ගෙදර ඉන්න පුරුපුරුව හැමෝටම හරි අපූර්ව නම් තියෙනවා. ඒ වගේම හැම පුරුපුරුවෙක්ටම නම් දෙකක් හම්බෙනවා. ඉතින් එල්සටත් ඒ වගේ නම හම්බෙලා තියෙන්නේ එල්සා ඇන්ඩ්‍රියානා කියලා. ඉතින් මේ අන්ධ පුරුපුරුව කියලා කියන්නේ විශේෂයෙන්ම උපතින් ඇස් නැති අන්ධ පුරුපුරුව කියලා කියන්නේ හරිම විශේෂයි. එයාලා අනිත් පුරුපුරුව වගේම හරිම දක්ෂයි. ස්වාධීනව ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරගන්න මේ හැමදේම ඒගොල්ලොන් දන්නවා. ඉතින් එල්සත් එහෙම තමයි. එයාගේ ඇන්ඩි බෝයි එයාගේ සහෝදරයත් එක්ක එකට නිදා ගන්න, සෙල්ලම් කරන්න, ඒක කැට් බෙඩ් එක හොයාගෙන යන්න මේ හැමදේම ඒගොල්ලොන් දන්නවා. හැබැයි මේ කිසිම දෙයක් මම ඒගොල්ලොන්ට කියලා දීලා නෙමෙයි. මං හදලා දුන්න ආරක්ෂිත වටපිටාවේ ඒගොල්ලෝ ගොඩාක් හොඳින් ජීවත් වෙනවා. ඉතින් පේනවනේ මේ එල්සා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ඔන්න ඔය වගේ දැවටි ඉන්න කැමති කෙනෙක්. මම කොහෙද ඉන්නේ, මගේ අඩිසද්ද කොහෙද ඇහෙන්නේ, මගේ කටහඬ කොහෙද ඇහෙන්නේ, එල්සා ඔන්න ඔය විදිහට ඇවිල්ලා මගේ ළඟ හුරතල් වෙන්න හරීම කැමති. ඉතින් පුරුපුරුවනේ මේ ලෝකේ හැමෝම හැම සත්වයම කැමතින ආදරය ලබන්න. ඉතින් අපේ එල්සත් ඒ විදිහම තමයි. කොහොම හරි අපේ එල්සා හරිම විශේෂ පුරුපුරුවෙක්. එයාගේ ළඟට කෑම ගෙනල්ලා දෙන්න ඕනේ. එයා නැතුව වෙන කට්ටියත් එක්ක එකට කෑම ගන්නෙ නැහැ. ඒ මොනවා වුණත් එල්සා කියලා කියන්නේ හරිම අහිංසක පුරුපුරු බබෙක්. මොකද මට කියන්න පුළුවන් බය නැතුව මගේ ගෙදර ඉන්න පුරුපුරුලගෙන් අහිංසකම පුරුපුරු මෙන්න මේ අපේ එල්සා කියලා. ඉතින් කොහොම හරි එල්සා ගැන කතාව ඔන්න ඔය විදිහට තමයි දිගෑරෙන්නේ. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු අපිත් එක්ක එකතු වෙන කවුද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් හැම සෙනසුරාදාම උදේ 7ට පෙර පුරුපුරුලගේ පුරුපුරු කතා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ පුරුපුරු කතා විශේෂ වෙන්නේ ඇයි කියලාත් ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවා. මොකද මේගොල්ලෝ පාරේ ඉඳලා ආව විවිධ ආබාධත් එක්ක ජීවත් වෙන ආබාධ පුරුපුරු. ඉතින් අදට පුරුපුරු කතා එපිසෝඩ් 2 වලින් මමයි එල්සයි සමු ගන්නවා. ආපහු අපි ඊළඟ සතියේ තව පුරුපුරුවෙක් එක්ක හම්බුමු. එතකන් ඔයගොල්ලෝ පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ කැමති ඊළඟට මගේ ළඟ ඉන්න කොයි පුරුපුරුගේ කතාව අහන්නද කියලා.